ආයුබෝවන් ඩාන්සිත් ආකාශී මගේ YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද පාඩම වෙන්නේ හනුමාවන්නම ගායනා කිරීම. මාත්‍රා දෙක ධන දෙක සුළු තනිතිතට අයත් හනුමාවන්නම සමාජයේ උඩගු මිනිසුන්ගේ මානය ගැන උපහාසාත්මකව කියවෙන වන්නමක්. වන්නම් රචනාකරු විසින් ඒ සඳහා යොදාගෙන ඇත්තේ වඳුරාගේ ගති ස්වභාවයයි. සමාජයට පණිවිඩයක් දීමට සමත් මෙම වන්නම උපදේශාත්මක ප්‍රස්තුතීන් ලියවුණු වන්නමක්. ඉතින් මාත්‍රා දෙකේ තනිතිතට සුළු තනිතිතට ගායනා කරන වන්නම කොහොමද ගායනා කරන්නේ කියලා අපි ඉස්සෙල්ලාම බලමු බෙර පදෙත් එක්ක. කුඳ ගත ගත දොන් බෙර පදේ කුඳ ගත ගත දොන් තානම තානම්ද නාතාම්ද නාතානාම්දන තානම්ද නාතම්දේ නාතේ තානම්ද නාතාම්ද නාතානාම්දන තානම්ද නාතම්දේ අපි දැන් කවි පදයක් ගායනා කරලා බලමු. ගිරින් ගිරට පැනලා ගොම් සොයා පුබුදමින් අරුණ කළ මාගුර දෙමින් නැවත වට පිටින් බලතිනෙක උසුළු විසුළු පුදුමා එයින් නැවත පළතුරින් තොරට පැන මලින් පළද දළුමාත දෙමින් රැගෙන කටකොණින් බුදිති වට පිටින් බියති බැලුමා දුටින් අයෙක් සට පාටින් පැනුම් රැලි පොටින් නෙරා හෙවුමා බය දුටින් නිවිට අතු පාතින් වසාමුව හිතින් නැතැයි පෙනුමා මතින් උඩගු සිත ගතින් වැඩිව පෙර පැතුම් විලස දැරුමානන යකින් මෙලෙස ඉසි මතින් යෙදුව පෙර මෙවන් වරුණ හනුමා. ඔය විදිහට තමයි බෙර පදය තානම සහ කවිය ගායනා වෙන්නේ. අපි දැන් හනුමාවන්නමේ කස්සිරම ගායනා කරලා බලමු. රුන්තක ජින්තක තරිකිට කුන්දත් රුන්තක ජින්තක තරිකිට කුන්දත් රුන්තක ජින්තක තරිකිට කුන්දත් තාග ජින්තක තරිකිට කුන්දත් තාග ජින්තක තරිකිට කුන්දත් රුන්තක ජින්ජින් තකතක ජින්ජින් රුන්තක ජින්තක තරිකිට කුන්දත් තා. සිරුමාරුව දැන් ගායනා කරලා බලමු. තක ජිජි කුඳ ගජිත ගජිත කුඳ ගජි ගත දොත් දොන් තා තරිකිට දොත් දොන් තා තරිකිට දොත් දොන් තා කුංජිත් ගත දොමි කිට තරිකිට කුඳත් තා. දැන් අඩව්ව ගායනා කරලා බලමු. තාම් දොමිති ගත දොමි කිට කඩතක තරිකිට කිතක දොමිති ගත කිතත් කුඳ කුඳ තා කුංජිත් ගත දොමි කිට තරිකිට කුඳත් තා. ඔය විදිහට තමයි හනුමාවන්නමම ගායනා වෙන්නේ.